පාරට තෙමු එකෙන් ගොඩක් වටින දෙයක්. ඒ කියන්නේ වෙන වෙලාවට හැම වෙලාවෙම ඕඩර් කරන්නේ විචූරන එක දේවල්. අද තමයි පළවෙනි පාරට තෙමු එකෙන් වැදගත් වෙන වටින දෙයක් ඕඩර් කළේ මෙච්චර අඩුවට. මේක ඕඩර් කළේ මං තෙමු එකෙන් දිරම් 16ට. ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් 1400කට වගේ. තෙමු එකෙන් ඕඩර් එකක් දැම්මා. හැබැයි ඉතින් ගොඩක් නැහැ. ටිකයි දැම්මේ. මේක මගේ පළවෙනි ඕඩර් එක නෙවෙයි. ඒ වුණාට මට හිතුණා මේ දවස්වල ලංකාවේ හරි ට්‍රෙන්ඩින් නේ තෙමු එක. ඉතින් මට හිතුණා මගේ මේ ඕඩර් එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා නම් හරි කියලා. අපි බලමු මගේ ඕඩර් එකේ තියෙන්නේ මොනවද කියලා. මේක ඔයගලන්ට ෂෙයා කරගන්න එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වටිනවා ඒක මම දන්නවා. මේක ලංකාවට කොහොම දෙන්නයිද කියලා ප්‍රයිස් එක මෙන්න මේක හින්දායි මම ඕඩර් එකක් දාන්න හේතුව. මොකද මේක තෙමු එකේ මට ගොඩක් ලොකු ගණන් වලට පෙන්නේ මම දන්නේ නැහැ එකපාරට. මේ තෙමු එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඩිස්කවුන්ට් කාඩ් කියලා එකක් තියෙනවා. හැමතිස්සෙම අපි ඒක බැලුවම අපිට ඩිස්කවුන්ට් කාඩ් එකෙන් ඩිස්කවුන්ට් හැම වෙලාවෙම එක එකට හැබැයි ඒකට අපි යන්න ඕනේ. ඉතින් එහෙම එකකින් තමයි මේක ගත්තේ. මේක ගත්තේ මම ඩිරම් 16කට. ඒ කියන්නේ ලංකාවේ මම හිතන්නේ 1450ක් වගේ වෙන්න ඇති. අයියෝ. මම මේක නැකන් තමයි ගොඩක් බලන් හිටියේ. අනිත් එක මේක හින්දාම තමයි මම ඕඩර් එකක් දාන්න හේතුව. අපේ මෙහි ඩුබායි වල අනිවාර්යෙන් අපි ඕඩර් එකක් දානවා නම් කෑෂ් ඔන් ඩෙලිවරි දානකොට ඩිරම් 90ක් අනිවාර්යෙන් වෙන්න ඕනි. ඉතින් අපිට පොඩි ගණන් වල ඒවා දාන්න බෑ. අනිවාර්යෙන් ඩිරම් 90 තියෙන්න ඕනි. එතකොට තමයි අපිට කෑෂ් ඔන් ඩෙලිවරි දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. හොඳට පැකින් කරලා තියෙනවා. අනේ බොක්ස් එක මගේ අතින් ඉරුණා. මට මාර සතුටුයි. මම මෙච්චර කාලයක් තෙමු එකෙන් ඕඩර් කරපු හොඳම එක තමයි මේක. ඕගොල්ලොත් ලංකාවෙන් බලන්න මේක කීයද කියලා. අනිවාර්යෙන් ඕගොල්ලොත් මේ ගන්න. මට ඩිරම් 16 හම්බුනා කියන්නේ ලංකාවෙන් 1400 කියන්නේ මේක මාර්ම ලාභයි. කලර් එකත් මම ආසම කලර් එකක්. අපි try කරලා බලමු. මේක මෙච්චරක් ලොකුයි මගේ මේ හරියට වෙනකම්ම තියෙනවා. ගොඩක් ලොකුයි හරිද? 170 190 210 තියෙනවා. 210 තියෙනවා කියන්නේ හොඳයි. මට ඕනේ මම 150 දාලා. ඇත්තට මම හරි සතුටින් ඉන්නේ. මම වටින දෙයක් ඕඩර් කරපු එක ගැන. මෙහෙම තියලා මෙහෙම පල්ලෙහාට වැඩ කරනවා. හොඳටම හැමදාම එක ඒවා පොඩි දේවල් ඕඩර් කරනවා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? මේක රුපියල් 1400ට ගත්ත කිව්වහම මේ කලර් එක හරිම ලස්සනයි. දෙපැත්තම පුළුවන්. තව තියෙනවා කැප් එකක්. මේ විදිහට ඔයගලන්ටත් පුළුවන් ඔයාලගේ නම මෙහෙම යාලට කියලා හදාගන්න. මේක තියෙන රන්දීර කියලා. මේක මගේ නෙමෙයි. එකත් හොඳයි. අක්කල් ඉඳන් පාවිච්චි කරන්නේ මේක කැඩිලා. මම සිලිකන් එකක්මයි ඕඩර් කළේ. මෙයාට බයි කියලා. මෙයාව දාමු. එකත් ලස්සනයි. වව්. මගේ
දැන් ෆෝන් එකටත් සිලිකන් බෑග් කවර් එකක් හොර ගලා. මොකද දැන් තියෙන සිලිකන් බෑග් කවර් එකක් නෙවෙයි මගේ. මගාව එකක් තිබ්බේ නෑ. මේකත් අඩුවට තමයි මට හම්බුනේ. ලස්සන පිටට හොර ගලා. මේකත් මගේ නෙවෙයි. අපි කට්ටිය එකතු වෙලා තමයි ඕඩර්ස් දාන්නේ. මොකද මනුවක දාන්නත් ඕනේ. ඒකට ගොඩාක් එහෙම ගන්න දේවල් නේ අත්‍යවශ්‍ය දේවල් විතරයි ගොඩක් ලාගන්නේ. කලින් නම් ඒක නම් මම දන්නේ මොකද කියලා. කලින් නම් ඒකට ගියාම ඔය දැන් කට්ටියට වෙලා තියෙන දේම තමයි අපිටත් උනේ. ඒකට ගියාම ගන්නෙ මොනවාද කියලා පිස්සු හැදෙනවා. හැබැයි දැන් ඒක අත්හැරලා තියෙන්නේ. මොකද මේ ලංකාවේ තෙමෝ තියෙන හින්දා අපි තීරණය කළා. අපි නෙමෙයි මම තීරණය කළා. හැමදේම ඕනේ නැහැ කියලා ගන්න. මොකද මේක මෙහෙට වඩා ලංකාවේ ගණන් අඩු හින්දා මේ වගේ දෙකක් තියෙනවා. මම මොකද්ද කියලා දන්නේ නැහැ. හරි. මේ අනිත් එක. මේකත් මට උනේ ග්‍රෑම් 16ක් වගේ. තනියම ගෙදර ක්ලීන් අප් එකක් වගේ දාගන්න. මේක ගොඩක් වැදගත් වෙනවා. මම ගොඩක් වෙලාට එක්ස්ට්‍රැක්ටර් එකෙන් තමයි මේවා රිමූව් කරන්නේ. මම පස්සේ මේකෙන් try කරලා ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. මෙහෙම ඔයාලගේ black heads, white heads මේ ඔක්කොම මේ ඔයිල් යනවා. අපිට එක්ස්ට්‍රැක්ටර් එකෙන් කරනකොට ඇත්තටම රිදෙනවා අඩුයි මං හිතන්නේ. මම මේකෙන් වෙන වෙලාවක ක්ලීන් අප් එකක් දාලා ඔයාලට පෙන්නන්න කොහොමද ක්ලීන් අප් එක දාන්නේ කියලා. තව බෑග් කවර් එකක් තියෙනවා. බෑග් කවර්ස් ගොඩයි. ඊට පස්සේ දෙනවා මේ වගේ එකකුත් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ලංකාවේ ඉන්න අයටත් මෙහි ඉන්න අයටත්. බැටරි දාන්න ඕනේ. මගාව මේකක් කලින් තිබ්බ මම ඒක ලංකාවේ දාලා ආවා. ඔයාලට පුළුවන් ඔයාලගේ බෑග් වල weight එක බලන්න. මේකේ කිලෝ හැබැයි ගහලා නැහැ. කිලෝ 50ක් උනත් පුළුවන්. කිලෝ 50ක් යනකම් පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගේ බෑග් එක සූට්කේස් එකක් පුළුවන් මෙන්න මේ විදිහට ඇල්ලලා බලන්න. මෙතෙන් පෙන්නනවා කිලෝ 50ක් වෙනකම් පුළුවන්. ඒක හරියම ලේසියි. ඔන්නව තමයි ඕඩර් කළේ. චොප් කරන්න. පළතුරු චොප් කරන්න තමයි ඔයගොල්ලෝ බලනවා දන්නේ ඩිරම් මොනුවට මෙච්චර ඒවා තියෙනවද කියලා. ඔව් ඔෆර්ස් වලින් ගත්ත හින්දා මෙච්චර දේවල් තියෙනවා. මට පේනවා ඇති මේක මම ඕඩර් කරලා තියෙන්නේ ඩිරම් 16ට. හැබැයි ඒක දැන් ඩිරම් 44යි. ඔයගොල්ලෝ මෙහෙම තෙමු එකට යනවානේ. තෙමු එකට ගියාම මෙතන ඔයාලට පේනවා මැසේජ් කියලා. ඊට පස්සේ මෙතන ප්‍රොමෝෂන් කියලා පෙන්නනවා. මෙතන ප්‍රොමෝෂන්ස් වල තියෙනවා මම දැන්ටම ඩිස්කවුන්ට් කාඩ් එක ආයෙමත් යූස් කරලා තියෙන හින්දා පෙන්වන්නේ නැහැ. මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් කාඩ් කියලා එකක් පෙන්නනවා. මම දැන් හැබැයි ඔයාලට ඒ ඩිස්කවුන්ට් දෙන්නේ ඔයාලා කාඩ් එකට දාගෙන ඉන්න දේවල් විතරයි. මම මේක කාඩ් එකට දාගෙන හිටියේ. එතකොට ඩිරම් 40ක් මට පෙන්නුවේ. මම මේ වගේ යන්න කලින් හැම වෙලාවෙම ඩිස්කවුන්ට් මෙහෙම හොයලා ගොඩක් වෙලාවට මේකේ තියෙන ඔක්කොම ඔබනවා. කොහමද මේ වගේ අනකොට ඩිස්කවුන්ට් කාඩ් කියලා එකක් පෙන්නුවොත් අනිවාර්යෙන් ඔයාලා ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලා කාඩ් එකට දාගන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ආස දේවල්නේ. එතකොට ඒ ආස එකකට එයාලා තමයි ඒක සිලෙක්ට් කරන්නේ මොකටද මම ඩිස්කවුන්ට් ඔයාලට දෙන්න ඕනි කියලා. එයාලා තමයි ඒක සිලෙක්ට් කරලා ඔයාලට ඩිස්කවුන්ට් එකක් දෙන්නේ. ඊට පස්සේ මේකක් තියෙනවා. මේකත් ඩිස්කවුන්ට් රැට්ලා තමයි හම්බ වුනේ. මේ ෆොටෝ එකේ තියනවට වැඩිය මං හිතුවා ෆොටෝ එකේ පේනවට වැඩිය පේන විදිහට ගොඩක් පොඩි ඇති කියලා. හැබැයි ඒක ගොඩක් ලොකුයි. ඒ කියන්නේ ඒ ෆොටෝස් වල තියෙන විදිහට මං හිතුවා ගොඩක් පොඩි කියලා. ඒ වුණාට ඒක සාමාන්‍යයෙන් ගොඩක් ලොකුයි. ඇතුළට වතුර දාන්න තියෙනවා. ඔයාලට කැමති සුවඳ පර්ෆියුම් මොනවා හරි තියෙනවා නම් ඒවත් ඇතුළට දාන්න පුළුවන්. ඒතකොට කාමරේ සුවඳ එනවා. එච්චරයි.
මම එතකොට ඕඩර් කරපු තෙමු එකෙන් මම ඕඩර් කරපු බෙස්ට්ම එක තමයි මේ දෙක. වීඩියෝ එක බැලුවට ගොඩක් thank you. මං කියන්නේ ඕගොල්ලන්ට මේකක් ගන්න කියලා. හරි. මං කියන්නම්. bye thank you.